Say hello to DJI Mic Mini, the smallest mic we've ever made. Hi යාළුවනේ, අද මම ඔයගලන්ට අන්බොක්ස් කරන්න යන්නේ DJI ලගේ mic mini එක. ඉතින් මේකයි බලන්නේ මම ඕඩර් කරා. ඉතින් ඒක අන්බොක්ස් එක කළා නෑ. අපි මේක අන්බොක්ස් කරමු. ඉතින් ඊට කලින් අපි බලමු මේක අන්බොක්ස් කරන කලින් මේකේ තියෙන features ප්‍රධාන features ටික මොනවද කියලා. ඉතින් මේ විදිහට තමයි මේකේ පැකේජ් එක ඉන්නේ. ඉතින් මේකේ බලන්න කියලා තියෙනවා මේක කේස් එකත් එක්ක අපිට එකපාරක් මේක full charge කරගත්තම කේස් එකත් එක්ක පැය 40කට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒත් එක්කම මේකේ level දෙකක active noise cancelling feature එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම තවම තියෙනවා මේක small and ultra light කියලා තියෙනවා. ඉතින් මේකේ එක mic එක බාර ගන්න 10ක් කියලා සඳහන් කරලා ඉතින් ඒ වගේම මේක මේ විදිහට මේකේ magnetic plate තියෙනවා. ඉතින් ඒ plate එක මේ විදිහට රැස් කරගන්න පුළුවන්. නැත්නම් මේ වගේ clip කරගන්නත් පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒ වගේම ගෙනියන්න පුළුවන් නේද ඔක්කොම එක box එකක මේක pack කරලා තියෙනවා. ඉතින් package එකක් විදිහට ඉතින් ඒකට අපිට මේක quality transfer කරනකොට ඊළඟට ඉතාලම පාස් කියලා නෙවෙයි කියලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේක high quality audio system එකක් තියෙනවා. බලන්න තියෙන කෙනා මේකේ level 5ක අපිට ශබ්දය වැඩි කරගන්න gain adjustment එකක් මේ විදිහට තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම මේක අපිට mono and stereo මේ විදිහටම රෙකෝඩ් කරගන්න පුළුවන් කියලා තියෙනවා නේද? ඒ වගේම මේක තියෙනවා වෙනම පහක quick charge එකකින් පස්සේ අපිට පැයක් ආපහු යූස් කරන්න පුළුවන් කියලා තියෙනවා මේකේ. ඉතින් මේ ඕගන් ට්‍රේනින් එක තමයි පැකේජ් එකේ ඉන්නේ. mic දෙකයි, ඒ වගේම receiver එකයි, මේකේ USB-C adapter එකයි. ඉතින් අපි බලමු පහකට ගිහලා ආයෙත් එක මෙතන තියෙනවා මේකේ mic එක receiver එකේ ඉඳලා මීටර 400ක් යනකම් වැඩ කරනවා කියලා. ඉතින් මොනවද තමයි මේකේ තියෙන ප්‍රධාන features විදිහට මම ඔයගලන්ට කියන්න පුළුවන්. ආයෙත් එකම මේකේ තව තියෙනවා 3.5mm TRS cable එකක් එනවා කියලා අපිට sound එක කැමරාවට හරි Google Drive එකකට හරි connect කරගන්න. මේකේ ඇත්තටම lightning adapter එකක් තියෙනවා USB-C එකක් තියෙනවා. ඒ දෙකම compatible. ඒ mini mic එකේ අපිට internal recording ඒ mic එක ඇතුලේ chip එකක් ගන්න මොකක්ද බෑ. ඒකින්ද අපිට internal recording record කරගන්න බෑ. ඉතින් මොනවද තමයි ප්‍රධාන features විදිහට මේකේ තියෙන්නේ. අනිත් එක තමයි මේකේ මේ දවස්වල promotion එකක් කරනවා. මේක normally පවුම් කරනවා. ඉතින් මම මේක ගන්නවා කියලා හිතුවේ try කරනවා කියලා හිතුවේ. normally මේක පවුම් 82ක් වෙනවා. ඉතින් 82ක් කියන්නේ සාමාන්‍යයෙන් 35000ක් විතර ලංකාවේ half ජම කියලා හරියටම නෙමෙයි 35000ක් විතර. ඉතින් මේක මේ දවස්වල ප්‍රොමෝෂන් එකක් කරන ඉඳ මම ගත්තේ. මේක අනුරට පස්සේ 25000 ක ගන්න පුළුවන් වුණා. ඉතින් අපි බලමු මේක quickly unbox කරලා කොහොමද තියෙන්නේ කියලා තුන. මේ විදිහට box එක මේ පිට පැකේජ් එක මේ online company එකේ මොඩල් එක මේ විදිහට පැක් කරලා තියෙනවා. ඒගොල්ලෝ කියන මේ පිට box එකේ DJI කියලා මේගොල්ලෝ print කරලා තියෙනවා. මේ විදිහට තමයි box එක ඇවිල්ලා තියෙන්නේ. බිල් එක මේ විදිහට නට box එක දාලා තියෙනවා. safe trail house දාලා right මෙන්න DJI mini mic එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි box එක තියෙන්නේ. Okay, wooden part panels මෙහෙම තියෙනවා. මේක තමයි මෙන්න තියෙන carrying pouch එක. ඉස්සෙල්ලාම මේකේ windshield එක තියෙනවා. windshield හතරක් ඒත් එක්කම 3.5mm audio cable එකයි USB A to USB-C charging cable එකයි තියෙන්නේ. එච්චරයි. මේක මේ උඩත් DJI කියලා මේක ඇම්බස් කරලා තියෙනවා ලස්සනයි. මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන charging port එක USB-C port එකක් තියෙනවා. දැන් මම හිතන්නේ මෙතන charge වෙනකොට මේ display කරන තියෙන light වලින් මේ press කරලා තමයි open කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතන mic එකේ බලා ගන්න පුළුවන් power button එක. දැන් මම මේක දන්නේ synchronize කරන්න කැමරා එක check කරමු කරයි. තාම දන්නේ බලමු අපි. මේක එකම මේක තමයි එන්න ප්ලේට් එක අපිට
ක්ලිප් කරගන්න තියෙන්නේ. ඒත් වෙන මාර්ක් පවර්ෆුල් එකක්. ඒ මොහොත මයික් එකේ තියෙන්නේ. ඒත් එක්කම රිසීවර් එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ charge කරන්න USB-C එකක් තියෙනවා. ඔයගොල්ලෝ කලින් අපි අර පෙන්නපු මේක තමයි gauge control එක. මේකෙත් ඔයගොල්ලෝ පෙන්නන DJI කියලා එම්බස් කරලා තියෙනවා. මේ light indicate කරනවා. ඉතින් ඒ වගේම USB-C adapter එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ USB-C adapter එක මේ විදිහට මේක කලයින් කරලා අපිට මේ විදිහට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ෆෝන් එකක් හරි කැමරාවත් එක්ක හරි මේක කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට මේ DJI mic එක ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මම කරන වීඩියෝ එක බලමු සවුන්ඩ් ක්වලිටි මොකද. එහෙනම් මේ වගේ අලුත් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඉල්ලන්න ඔයගලන්ට ජය වේවා.